අයිබෝන් පර්ත් SL chat අපේ අලුත්ම YouTube channel එක. ඉතින් නබේ සඳහන් වන පරිදිම ඔස්ට්‍රේලියාවේ පර්ත් කියන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරේ ඉඳලා අපි ඔබට මේ වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් අපි හහපුරා කියලා හිතුවා ඔස්ට්‍රේලියාවේ ඉඳන් වැඩසටහන ගෙනකොට මුලින්ම ඔස්ට්‍රේලියාව ගැන කතා කරන්න. කියන්නේ ඔස්ට්‍රේලියාව ගැන කතා නොකර වැඩක් නැහැ. ඔස්ට්‍රේලියාවේ ඉඳන් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් සහ ඔබ දන්නවද ශ්‍රී ලාංකික අපිට ඔස්ට්‍රේලියානු මේ බිමේ උරුමයක් තියෙනවා. ඉතින් ඔබ ඒක ගැන අහලා නැත්නම් සූදානම් වන්න. අපි මේ වැඩසටහනින් ඔබට ගෙනෙන්නේ ඒ පිළිබඳව මූලික සාරාංශයක්. අද රටක් විදියට අපි එකමුතු වෙලා හොඳයි. ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ එහි මුල් ජනතාව වන ඇබෝජිනල් ජනතාව සහ ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩර්ස්ලා එහෙම නැත්නම් ටොරස් ස්ට්‍රේට් දූපත්වාසී ජන සමූහය පදනම් කොටගෙන. ඉතින් ඔබ දන්නවද ඔස්ට්‍රේලියාවේ මේ ජන වර්ගයට මේ ජන සමූහයට වසර 40000 සිට 65000ක් දක්වා වූ ඉතිහාස කතාවක් තියෙනවා. ඒක විද්‍යාත්මකව සාක්ෂි සහිතව ඔප්පු කරන ලද කාරණයක්. ඉතින් ඒ අර්ථයෙන් බලනකොට අද ලෝකේ ජීවත් වන ඉතාමත් පැරණිතම ශිෂ්ටාචාරයක් සහ පැරණිතම ජන වර්ගයක් ලෙස ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන ඇබෝරිජිනල් වරුන් සහ ටොරස් ස්ට්‍රේට් දූපත්වාසීන් සලකන්නට පුළුවන්. හැබැයි මේ කතාව එහෙම තියෙද්දී වර්තමානයේ මේ ඔස්ට්‍රේලියාව ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කතා කරන්නේ විශේෂයෙන්ම යුරෝපීයන් විසින් ඔස්ට්‍රේලියානු භූමිය අත්පත් කර ගැනීමේ ආරම්භයේ සිට. ඒ වචනය හොඳට මතක තියාගන්න. අත්පත් කර ගැනීමේ ආරම්භයේ සිට. ඉතින් ඔබ දන්නවා මේ ඔය 1500 1600 1700 ගණන් වල යුරෝපීයන් විසින් තමන්ගේ යුද බලය සහ ආර්ථික බලය උපයෝගී කරගෙන ලෝකේ බොහෝ රටවල් තමන්ගේ යටත් විජිත තත්ත්වයකට පත් කරගනු ලැබුවා. ඉතින් ඒ අතරවාරයේ යුරෝපීයන් බොහෝ විට නැව් මාර්ගයේ ඔවුන් මුහුදු තරණය කරමින් ඒ ගමනාගමනයේ යෙදෙමින් අලුත් ගොඩබිම් සහ අලුත් භූමි භාගයන් සොයා ගවේෂණ කටයුතු ඉෂ්ට සිද්ධ කරා. ඉතින් මේ අතරවාරයේ ලිඛිත තියෙන සාක්ෂි අනුව යුරෝපියන් අතරින් ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු ලේඛනගත නැවියා ලෙස සඳහන් වෙලා තියෙන්නේ විලියම් ජැන්සන්. ඔහු 1606 වසරේ ඔස්ට්‍රේලියාවේ කේප් යෝක් පෙනින්සුලා කියන ඒ ප්‍රදේශයට ගොඩ බැස්සා. හැබැයි ඔහු මෙතෙන්දි පොඩි ඔහුට වැරදීමක් වුණා. ඔහුට තරම් ඒ කාලේ තරම් තාක්ෂණීය සහ සිතියම් කරණය පිළිබඳව ඒ තරම් ලොකු පුළුල් පරාසයක් විවෘත වෙලා තිබුණ නැති නිසා ඔහු හිතුවා මේ බිම් කඩ ඔහු හොයාගත්තු මේ ගොඩ බහපු කේප් යෝක් පෙනින්සුලා කියන මේ බිම් කඩ අද අඳුන්වන පැපුවා නිව්ගිනියා එහෙම නැත්නම් ඒ කාලේ හැදුනේ නිව්ගිනියා කියන භූමියක් ලෙස ඒ නිව්ගිනියා භූමියේම කොටසක් කියලා. ඉතින් ඔහු ඒ පිළිබඳව මූලික නිරීක්ෂණයක් කරලා ඔහු පිටත් වුණා. ඊට පස්සේ යුරෝපීය නාවිකයින් කිහිප දෙනෙක් ඔස්ට්‍රේලියානු භූමියට පය තබලා තියෙනවා. උන් අතරින් වාර්තාවේ සඳහන් වන්නේ ඩර්ක් හාටොග්. ඔහු 1616 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා බටහිර ඔස්ට්‍රේලියාවේ මුහුදු බඩ ප්‍රදේශයකට ගොඩ බැහැලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔහු ලන්දේසි ජාතිකයෙක් යුරෝපයේ පැමිණි. ඊට පස්සේ ආවා විලියම් ඩැම්පියර්. විලියම් ඩැම්පියර්ත් බටහිර ඔස්ට්‍රේලියාවේ මුහුදු බඩ ප්‍රදේශයකට තමයි තමන්ගේ නාවක යාත්‍රාව පැදෙව්වේ. ඔහු ආවේ 1699 අගෝස්තු මාසේ 6 වෙනිදා. ඉතින් මේ වගේ යුරෝපයේ පැමිණි නාවකින් කිහිප දෙනෙක් ඔස්ට්‍රේලියානු භූමිය මූලිකව ගවේෂණය කරලා තියෙනවා. නමුත් මෙහි වඩාත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ ඔබ අපි කවුරුත් දන්න කැප්ටන් ජේම්ස් කුක්. කැප්ටන් ජේම්ස් කුක් විශේෂයෙන්ම හුඟක් දෙනෙක් කියනවා ඔස්ට්‍රේලියාව සොයාගත්තේ ඔහු කියලා. නමුත් ඒක එහෙමම නෙමෙයි. නමුත් ඔහු විශේෂ දෙයක් කරා. ඒ තමයි ජේම්ස් කුක් ගොඩ බැස්සේ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශයට නැගෙනහිර වෙරළ තීරයට 1770 තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඔහු කරපු සුවිශේෂ කාර්යය තමයි ඔහු විශේෂයෙන්ම මේ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර
මුහුදු තීරය ඉතා ක්‍රමානුකූලව සිතියම් ගත කරා. ඉතින්ගේ සිතියම් ගත කිරීමේ හේතුව ඉතාමත් පසුකාලනය වඩාත් ප්‍රයෝජනවත් වුණේ බ්‍රිතාන්‍යයන්ට. ජේම්ස් කුක් ඇහිල්ලා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් බ්‍රිතාන්‍යයන්ට ඊට පසුකාලීනව තමන්ගේ සෙටල්ස්මන්ට් එහෙම නැත්නම් තමන්ගේ ජනාවාස ඔස්ට්‍රේලියානු භූමියේ පිහිටවන්නට ජේම්ස් කුක් 1770 වසරේදී සිදු කළ ඒ සිතියම් කරණය උපයෝගී උණයි කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ හරියටම අවුරුදු 17කට පසු කාලීනව ඒ කියන්නේ 1787 මැයි මාසයේදී බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ ජනපදකරණය ඔස්ට්‍රේලියාවේ ඇති කිරීමේ තීන්දුවක් ගන්නවා. ඒ තමයි මොකද මේ වෙන විට බ්‍රිතාන්‍ය ලෝකයේ පුරා රටවල් තමන්ගේ අනසකට යටත් කරගෙන හිටියත් බ්‍රිතාන්‍යයේ හුඟක් දුරට ඔය ක්‍රයිම්ස් එහෙම නැත්නම් ඒ මංකොල්ල කෑම් සහ අපරාධ ක්‍රමානුකූලව වැඩි වෙමින් තිබුණ නිසා අපරාධකරුවන් සෑහෙන පිරිසක් නීතියට කොටු වෙලා හිටියා. ඉතින් මේ අපරාධකරුවන්ගෙන් තමන්ගේ භූමියේ ඒ බන්ධනාගාර රැඳවුම් කඳුරු ආදී පිරී ඉතිරි ගියපු නිසා බ්‍රිතාන්‍ය පාලකයන් කල්පනා කරා තමන්ගේ යටතේ තියෙන තවත් භූමියකට මේ කන්වික්ස්ලා එහෙම නැත්නම් මේ අපරාධකරුවන් ගෙන ගිහිල්ලා පදිංචි කරන්න. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ බන්ධනාගාර සමාවිද එංගලන්ත බන්ධනාගාරවල තියෙන තදබදේ අඩු කිරීමේ අරමුණේ. ඉතින් මේ තීරණය මත 1787 මැයි මාසයේදී රුවල් නැව් 11කී කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව බලා පිටත් කරන්නට එංගලන්ත රජය තීරණය කරා. ඉතින් මේ නෞකා බලකායේ අනදෙර නිලධාරියා වුණේ කපිතාන් ආතර් පිලිප්ස්. ඔහුගේ නායකත්වයේ යටතේ 1400ක පමණ කණ්ඩායමක් මේ නැව් 11 ඔස්ට්‍රේලියාව බලා ඒ ගමන් ආරම්භ කරා 1787 මැයි මාසයේදී. ඉතින් ඔබ දන්නවා මේ ඔස්ට්‍රේලියාව ඉතිහාසයේ හදාරනවා නම් ෆස්ට් ෆ්ලීට් එක කියලා කියන්නේ ප්‍රථම මොකක්ද කියන්නේ පළමු නෞකා බලකාය එහෙම නැත්නම් පළමු නෞකා ඇඩිය ලෙස හඳුන්වන ඒ රුවල් නැව් 11කින් සමන්විත වෙච්ච පුද්ගලික 1400ක් දෙනෙක් ගේ යුක්ත වූ ඒ පළමු ඇඩිය තමයි ඔස්ට්‍රේලියාවේ ජනපදකරණයෙහිලා මූලිකව බලපෑවේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ආපු 1400 පිරිසගේ කන්වික්ස්ලා එහෙම නැත්නම් අපරාධකරුවන් 750ක් 780ක් විතර ප්‍රමාණයක් සිටියා. ඉතුරු ටික නාවිකීන් සහ මෙහි ඔස්ට්‍රේලියානු භූමියේ යටිතල පහසුකම් සපයන්නට ආපු නිලධාරීන් ඇතුළු ආදී පිරිස. ඉතින් වාර්තා පොත්වල සඳහන් වෙනවා මාස 8ක් පමණ කාලයක් ගිහිල්ලා තිබෙනවා එංගලන්තේ ඉඳන් ඔස්ට්‍රේලියාවේ භූමියට මේ නාවික යාත්‍රා ගමන් කරන්න. ඉතින් මේ අතර වාරේ තාමත් රළු මුහුදු ගමනක් තුර අතිශය දුෂ්කර වූ මුහුදු ගමනක් තුල පුද්ගලයන් 48 දෙනෙක් පමණ මිය ගිහිල්ලා තිබෙනවා. නමුත් වාර්තා පොත්වල සඳහන් වෙන්නේ බ්‍රිතාන්‍යයන් කියන්නේ ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා අඩුවෙන් තමයි පුද්ගලයන් මිය ගියේ මේ ගමනේදී. ඒක නිසා හරියටම 1788 ජනවාරි මාසේ 26 වෙනිදා මේ පළමු ෆ්ලීට් එක එහෙම නැත්නම් මුල් නාවික ඇඩිය රුවල් නැව් 11කින් සමන්විත වූ පුද්ගලයන් 1400 දෙනෙක්ගේ සමන්විත වූ මුල්ම කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට සම්ප්‍රාප්ත වෙනවා. By the power vested in me by His Britannic Majesty, I do hereby take possession of this country and all its dependencies in the name of the said Majesty. එතකොට වසර 1788 ජනවාරි මාසේ 26 වෙනිදා ඉතාමත් තීරණාත්මක දවසක් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ එංගලන්තයෙන් පැමිණි කන්වික්ස්ලා අපරාධකරුවන් 700ක් පමණ සහ අනිකුත් කණ්ඩායමත් එක්ක 1400ක පමණ පිරිසක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ගොඩ බහිනවා. එදා තමයි ඔස්ට්‍රේලියාවේ නව දේශපාලන සමාජ පෙරලියක් ඇති වෙන්නේ සහ ඔස්ට්‍රේලියාව අද ඔස්ට්‍රේලියාව සමරන ඔස්ට්‍රේලියන් ඩේ එක එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් දිනය ස්ථාපිත වෙන්නේ. ඉතින් මේ දවස ඉතාමත් තීරණාත්මක වුණා. විශේෂයෙන් අපි ඔබට මුලින්ම මතක් කරා වසර 40000ක 65000ක ඉතිහාසයක් තියෙන ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් මේ භූමියේ හිමිකරුවන් ඇබෝරිජිනල් වලුත් සහ ටොරස් ස්ට්‍රේට් දූපත් වාසීන්ට මේ විශාල අසාධාරණයක් සිද්ධ වුණා. ඒ මොකද කිසිම දැනුම් දීමකින් තොරව ඔවුන්ගේ භූමිය
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පාලකීන් විසින් බලහත්කාරයෙන් පවරා ගන්නු ලැබුවා. මේ මාතෘකාව අදටත් ඕස්ට්‍රේලියාවේ සජීවීව ඒ කියන්නේ මේ මොහොත වෙන විටත් පවතිනවා. හැමදාම ජනවාරි 26 වෙනිදා මේ පවත්වන ඔස්ට්‍රේලියන් ඩේ එක එහෙම නැත්නම් ඔස්ට්‍රේලියානු ජාතික දිනය සැමරෙන අවස්ථාවලදී ඇබෝරිජිනල් සහ ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ් ඇතුළු සහ ඔවුන්ට සහයෝගය දක්වන සියලු කණ්ඩායම් ඉතාමත් දැඩි විරෝධයක් දක්වනවා. ඔවුන් සඳහන් කරන්නේ මේ දවස ඔස්ට්‍රේලියන් ඩේ එක නෙමෙයි ඔවුන්ගේ පැත්තෙන් මේක ආක්‍රමණ දිනය කියලා. ඒ කියන්නේ තමන්ගේ මුල් භූමිය තමන් පදිංචි භූමිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ආක්‍රමණය කරපු දිනය කියලා තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒකයි අපි ඔබට කිව්වේ මෙහි පදිංචිකරුවන්ගෙන් මේ භූමිය පවරා ගැනීම නීත්‍යානුකූලව සිදුණු බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ මේ මුල් භූමිය ඇබෝරිජිනල් වරුන් සහ ටොරස් ස්ට්‍රේට් දූපත්වාසීන්ගේ අයිතිවාසිකමට උන්ගේ පදිංචි භූමිය බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර ගැනීමෙන් පසු මේ ජනවර්ග දෙක අතිශය කූර වද බන්ධන වලට ලක් වුණා. ඒක ඓතිහාසික කතාවක්. සමහරවිට ඔබ මේ පිළිබඳව විශ්වාස කරන්නේ නැතිව ඇති. විශේෂයෙන් ඇබෝරිජිනල් වරුන්ට ඉතාමත් අමානුෂික ලෙස උන්ගේ මානව අයිතිවාසිකම් කඩ වෙන ලෙස සුදු ජාතිකයන් විසින් ඔබ පාලනය කරයි කියන එක ඉතිහාසයේ තියෙනවා. අපි මේ පිළිබඳව වෙනම වීඩියෝකින් ඔබට තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වීඩියෝවේ අපි ඔබට මූලික සාරාංශය විතරයි ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාර්යය මතක් කරන අතරේ ඊට පසු කාලීනව පරීක්ෂකයන් විසින් නොයෙකුත් සිදු කරන ලද ඒ පරීක්ෂණ අනුව ඔවුන්ට මේ ජාන විද්‍යාව සමග සම්බන්ධ කරා ඇබෝරිජිනල් වරුන් සහ ටොරස් ස්ට්‍රේට් දූපත්වාසීන්ගේ ජානමය තත්ත්වය ඔවුන් විසින් පරීක්ෂණයට ලක් කරා. විශේෂයෙන්ම මේ ජනවර්ග ඉතාමත් කියන අවුරුදු 40000 සිට 65000ක දක්වා ලිඛිත ඉතිහාසයක් තියෙන විශාල මේ පැරණි ජනකණ්ඩායමක් නිසා ඒ පිළිබඳව මූලික අධ්‍යයනයක් ඔවුන් කරාට පස්සේ ඔවුන්ට හම්බ වෙනවා ඔවුන්ගේ ජාන සම්බන්ධ වෙන්නේ බෝගන්විල් අයිලන්ඩ් කියන ඒ පැපුවා නිව්ගිනියා ප්‍රදේශයේ තියෙන දූපතක පැපුවන් ජනතාව සමග. ඉතින් ඒ ජනතාවට සමාන DNA තමයි මේ ඇබෝරිජිනල් වරුන්ගේ තියෙන්නේ. ඊට අමතරව ඔබට දන්නවද ඉන්දියාවේ බුඩ්ඩා භාෂාව කතා කරන ජනතාව සහ පිලිපීනයේ අයටා ජනතාව සමගත් ඔවුන්ගේ ජානමය සමානතා තියෙනවා කියන එක පරීක්ෂණවලදී යොමු වෙලා තියෙනවා. බුඩ්ඩා භාෂාව කතා කරන ජනතාව අදටත් ඉන්දියාවේ ඉන්නවා. මම හිතන්නේ මිලියන 3-4ක වගේ ජනතාවක් වාර්තාවල සඳහන් වෙන පරිදි. ඉතින් මේ කාරණාවලින් අපිට පෙන්නන දෙයක් තමයි මිනිස් ඉතිහාසය හා එහි මේ ජන සංක්‍රමණය ආදිය මේ කොතරම් දීර්ඝ සහ හරිම සංකීර්ණ කාරණයක්ද කියන එක. ඉතින් මේක තමයි ඕස්ට්‍රේලියාවේ වර්තමාන ශිෂ්ටාචාරයේ කතාව. එතකොට බ්‍රිතාන්‍යයන් විසින් 1788 ජනවාරි මාස 26 වෙනිදා ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැලා ඔස්ට්‍රේලියාවට ගොඩ බැසේ නිව් සවුත් වේල් කියන ප්‍රදේශයට අර ජේම්ස් කුක් සිටියන් ගත කරපු මේ ප්‍රදේශයට. ඉතින් එතනින් ඇති කරපු ජනාවාසත් සමග ඇති වූ ඕස්ට්‍රේලියානු ඉතිහාසය මේ වෙන විට අවුරුදු 238ක් විතර වෙනවා. ලොකු ඉතිහාසයක් නෙමෙයි. හැබැයි ඔබ දන්නවද මේ හා සමානම ඉතිහාසයක් ශ්‍රී ලාංකික වන අපට තියෙනවා ඕස්ට්‍රේලියානු භූමිය තුල. අපි දැන් ඔබට කතා කරන්නේ ඒ පිළිබඳව. ඕස්ට්‍රේලියාවට පැමිණි මුල්ම ශ්‍රී ලාංකිකයා පිළිබඳව ලිඛිතව සඳහන් වෙන්නේ 1816 වසරේ. ඒ ඇහිලා තියෙන පළමු ශ්‍රී ලාංකිකයාගේ නම ලෙස සඳහන් වෙලා තියෙන්නේ විලියම් ඕඩීන්. විලියම් ඕඩීන් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. හැබැයි ඔහු මැලේ ජාතිකයෙක්. ඔහුගේ කතාව හරි අපූර්වයි. ඔහු ඔබ දන්නවා 1800 ගණන් වෙනකොට බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව යටත් කරගෙන ඔහුගේ යටත් විජිතයක් විදිහට තමයි ශ්‍රී ලංකාව තිබුණේ. මේ මැලේ ජාතික විලියම් ඕඩීන් ඔහු බ්‍රිතාන්‍යයේ කියන්නේ බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන ගිය සිලෝන් රෙජිමන්ට් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය රෙජිමන්ට් එකේ හමුදාවේ බටෙක් විදිහට සේවය කරා. ඔහු විශේෂයෙන් කියන්න ඕනේ ඔහු කොමිෂන් ඩොලත් ඒ කියන්නේ නිල ඩොලත් නිලධාරියෙක්. ඔහු පසු කාලීනව වාර්තාවල සඳහන් වෙනවා මේජර් ධුරය දක්වා ඔහු උසස් කරයි කියන එක. ඒක හරියටම මට කියන්න බෑ. නමුත් සමහර තැන්වල සඳහන් වෙනවා මේජර් විලියම් ඕඩීන් කියලා.
ඉතින් මේ පුද්ගලයා මේ ශ්‍රී ලාංකික බෙලේ ජාතික විලියම් ඕඩීන් ඔබ දන්නවා 1815 ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතාමත් සුවිශේෂ කාර්යයක් වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ උඩරට රාජධානියේ හිටපු ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය රජය විසින් උඩරට ගිවිසුම අත්සන් කළා. සමස්ත ශ්‍රී ලංකා භූමියම බ්‍රිතාන්‍යයන් අතට නතු කරනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට නිල වශයෙන් ලංකාව ලියලා දෙනවා. ඉතින් මේක අතිශය කම්පාසහගත තත්ත්වයක්. ඒ උඩරට ගිවිසුම අත්සන් කරේ 1815 මාර්තු මාසයේ 2 වෙනිදා. ඉතින් මේ අවස්ථාවේදී මේ විලියම් ඕඩීන් කියන මේ බ්‍රිතාන්‍ය රෙජිමන්ට් එක බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු මේ ඩොලත් නිලධාරියා ඔහුට මේක දරාගන්න බැරුව ඔහු මේ බ්‍රිතාන්‍ය හමුදාව අතහැරලා උඩරට රාජධානියට පලා යනවා. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවෙන් අතහැරලා උඩරට රාජධානියට ගිහිල්ලා ඔහු ශ්‍රී ලාංකික ස්වදේශික කණ්ඩායම් සමග එකතු වෙනවා. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් ඔහුව පසු කාලයේම අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්නකොට ඌට විරුද්ධව නීති ප්‍රකාරව බ්‍රිතාන්‍ය නීතිය අනුව කටයුතු කළා. ඌට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දෙනවා. විශේෂයෙන්ම මේ ඊට පසු කාලේ මේක වෙන්නේ 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීම සමග. නමුත් 1816 අපි කලින් කිව්වා වගේ බ්‍රිතාන්‍යයන් යම්කිසි විදිහක ඌට සානුකම්පික තත්ත්වයක් සලකලා ඔහුව රටින් පිටුහල් කරනවා ඕස්ට්‍රේලියාවට. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පිටුහල් කිරීමේලා මූලිකත්වයේ ගත්තේ ඒ කාලේ හිටියා ලංකාවේ කුප්‍රකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් රොබර්ට් බ්‍රවුන්රිජ් කියලා. ඔබ දන්නවා ඇති ඔහුගේ ඉතිහාසය ඉතාමත් කූර ඉතිහාසයක්. ඉතින් ඔහු තමයි මේ විලියම් ඕඩීන් ඔස්ට්‍රේලියාවට පිටුහල් කරන්නේ 1816 දී. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගවර්නර් එබ්‍රත ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිජ් කියන්නේ ඉතාමත් කුප්‍රකට අපරාධකරුවෙක්. ඔහු ඔය දන්නවා 18 උඩරට ගිවිසුම ගහපු 1815 පස්සේ වසර 3කට පස්සේ 1818 විතර ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ කරන ස්වදේශික ශ්‍රී ලාංකික දේශප්‍රේමී කැරලිකරුවන් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව මේ ඉතාමත් බරපතල ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය රජයට එල්ල කරපු. ඉතින් මේ වෙලාවේ හිටපු ඒ රොබර්ට් බ්‍රවුන්රිජ් ඔහු අණ කරනවා සියලුම තමන්ගේ කාණ්ඩවලට අනුකාණ්ඩවලට ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඉන්න සියලුම පිරිමින් ගැහැණුන් කුඩා දරුවන් තමන්ගේ අම්මගේ කිරිඋරා බොන දරුවන් පවා ඉන්නවනම් ඔවුන්ට සමූල ඝාතනය කරන්නේ. ඒ වගේ කුප්‍රකට ඉතිහාසයක් තමයි ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිජ්ට තියෙන්නේ. මේවා අපි කියන්නේ ඔබට මේව වෛරී සහගත දේවල් නෙවෙයි. ඔබට ඉතිහාසය දැනගන්න ඕනේ. අපි ඉතිහාසය දැනගෙන අපි ඉදිරියට එන්න ඕනේ. ලෝකේ වෙනස් වෙමින් පවතිනවා. වෛරී මාර්ගය සංසිඳිලා තමයි ඉදිරියට යන්න ඕනේ. වෛරී සහගත කිසිම දෙයක් නැහැ. නමුත් මේ ඉතිහාස කතාවත් දැන ගැනීම අපි සැලු දෙනාටම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. ඉතින් අපි කලින් කිව්වා වගේ විලියම් ඕඩීන් ඕස්ට්‍රේලියාවට 1816 පෙබරවාරි මාස 7 වෙනිදා පැමිණෙනකොට ඔහුත් එක්ක එනවා ඔහුගේ බිරිඳ. ඇය සිංහල ජාතික කාන්තාවක්. ඇගේ නම තියෙන්නේ ඒව් කියලා. නමුත් මම හිතන්නේ නම වෙනස් කරලා දන්නේ නැහැ. නමුත් ඇය සිංහල ජාතික කාන්තාවක් කියලා තමයි වාර්තාපොත්වල සඳහන් වෙන්නේ. සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා සමග ඉතින් ඔස්ට්‍රේලියාවට පැමිණියාට පස්සේ විලියම් ඕඩීන් ඔස්ට්‍රේලියානු මම හිතන්නේ නිව් සවුත් වේල් ප්‍රදේශයේ තිබෙන ඒ ඩොක්යාඩ් එකේ එහෙම නැත්නම් ඒ වරාය පරිශ්‍රයක වොචර් කෙනෙක් විදියට එහෙම නැත්නම් පරීක්ෂකවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ඊට අමතරව ඔහු පසු කාලයේම මෙලේ භාෂාවේ පරිවර්තකයෙක් විදිහටත් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය සමග වැඩ කරලා තියෙනවා. සහ කාලය සමග ඔහු සමාජයේ ඉතාමත් ගෞරවනීය පුද්ගලයෙක් විදිහට පත් වෙලා තමයි ඔහු පසු කාලයේම මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි ප්‍රථම කතාව. කියන්නේ නිල වශයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවට ගොඩ බැස්සේ 1816 පෙබරවාරි මාස 7 වෙනිදා. ඉතින් ඒ කියන්නේ පැහැදිලිවම ශ්‍රී ලාංකිකයින්ට ඔස්ට්‍රේලියානු භූමියේ වසර 200කට වඩා ඉතිහාසයක් තියෙනවා. අපිට විශාල උරුමයක් තියෙනවා. ඉතින් ඒ උරුමය අපි කොහොම පාවිච්චි කරනවද කියන එක මම දන්නේ නැහැ. ඒක අපිට තවමත් හරියාකාරව සමාජ දේශපාලන බලයක් ඔස්ට්‍රේලියානු සමාජය
තුල සහ දේශපාලන ක්ෂේත්‍රය අපිට නැහැ. නමුත් ආර්ථිකව සහ අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් තනිතනිව පුද්ගලයින් තමන්ගේ ශක්තිය උරගා බලලා තියෙනවා. නමුත් මම කියන්නේ අවුරුදු 200කට වඩා ඉතිහාසයක්. ඒ ඔස්ට්‍රේලියානු ඉතිහාසයට හා සමානවම ශ්‍රී ලාංකිකින් ඔස්ට්‍රේලියානු භූමියට ගොඩ බැසීමේ ඉතිහාසයකුත් තියෙනවා. නමුත් ඒ ඉතිහාසය තුල අපි අපේ අරමුණු කරා ගිහිල්ලා තියෙනවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් ඊට අමතරව තවත් ශ්‍රී ලාංකිකයින් ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට එන්නට ආරම්භ වුණා. ඊට පස්සේ 1870 තවත් ශ්‍රී ලාංකික කම්කරුවන් පිරිසක්, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව යටත් විජිතයක් විදිහට පවත්වාගෙන ගිහිල්ලා ඒ ශ්‍රී ලංකාවේ හිටපු සිංහල කම්කරුවෝ සම්පූර්ණයෙන්ම සිංහල කම්කරුවන් පිරිසක් කුයිස්ලන්ඩ් ප්‍රාන්තයට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් මේ කාලේ කුයිස්ලන්ඩ් ප්‍රාන්තයේ උක්වගාව පැතිරලා තිබෙනවා. ඒ උක්වගාව ආශ්‍රිත කර්මාන්ත ශාලාවල වැඩ කරන්න සහ ගොවි වල වැඩ කරන්නට සිංහල ජාතික සේවකින් පිරිසක් ශ්‍රී ලංකාවේ 1870 වසරේ ඔවුන් ඔස්ට්‍රේලියාවට ගෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි 1882 වසරේදී විශාල තවත් සුවිශේෂ කාර්යයක් සිද්ධ වෙනවා. ඒත් සීඩි කර්මාන්ත ශාලාවල කම්කරුවන් ලෙස සේවය කරන්නට ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත පුද්ගලයන් 500 දෙනෙකු මැක්වේ සහ බණ්ඩබර්ග් කියන ප්‍රදේශවලට ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන එනවා. ඉතින් ඒක විශාල සංක්‍රමණයක්. ඒ කියන්නේ කම්කරුවන් විදිහට තමයි මේ මුල් කාලේ ආවේ. මොකද අපි ඔබට කිව්වා 1788 ජනවාරි මාස 26 වෙනිදා ඔස්ට්‍රේලියානු භූමිය තමගේ පාලනයට යටත් කරගත්තු, එහෙම නැත්නම් තමගේ යටතට ගත්තු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ප්‍රාන්ත 6ක් පිහිටවලා ඔස්ට්‍රේලියාව පාලනය කරා. මේ ප්‍රාන්තවලට කියන්නේ මේක තිබුණේ තමගේ ප්‍රාන්තවලට වෙනම බලය ලබා දී ස්වතන්ත්‍ර පාලනයක් ඒ ප්‍රාන්තවල ඇති කරලා තිබුණේ. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී ඉතාමත් විශාල වශයෙන් සුදු ජාතිකයින්ගේ බලය, ඒ කියන්නේ සුදු ජාතිකයින්ගේ white only policy එක, එහෙම නැත්නම් සුදු ජාතිකයින්ට පමණක් විශේෂ වරප්‍රසාද දෙන තත්ත්වයක් තමයි ඔස්ට්‍රේලියාවේ තිබුණේ. ඒටත් අමතරව ඔය 1870 සහ 1882 අතර කාල සීමාව අතර, ඒ කියන්නේ 1876 දී තවද තවත් ජනපදයක් බිහි වෙනවා. ඔස්ට්‍රේලියානු භූමියේ උතුරු ප්‍රදේශයේ කොනක තියෙන තර්ස්ඩේ අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ඒ කලාපයේ එහිදී ඒ කලාපෙත් ශ්‍රී ලාංකික ප්‍රජාවක් ස්ථාපිත කරනවා බ්‍රිතාන්‍යයන් විසින්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ කාලේදී මේ ප්‍රදේශයේ ඔය පර්ලින් කර්මාන්ත, ඒ කියන්නේ ඔය බුතුබෙල්ලන් ආශ්‍රිතව සිදු කරන කර්මාන්ත බිහි වෙලා තිබුණා. මුහුදේ බුතුබෙල්ලන් ගෙනවිත් ඒ ආශ්‍රිත කර්මාන්තේ මේ සඳහා බොහෝ දෙනෙකු ඉඳලා තිබෙනවා බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ යටත් විජිතයේ සිට ශ්‍රී ලංකාව. එතකොට යටත් විජිතයක් අපි කලින් කිව්වා වගේ. ඔබ දන්නවද මේ ආපු හුඟක් දෙනෙක් ඔය ගාල්ල ප්‍රදේශයේ දකුණු පැත්තෙන් ආපු කණ්ඩායම් කියලා තමයි වාර්තා පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් මේ සියලු කාරණාවලින් පේන දෙයක් තමයි ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකික අපිට තියෙන සුවිශේෂ ඉතිහාසයක්. ඒක අවුරුදු 200කට අධික ඉතිහාසයක්. ඒ 200කට අධික ඉතිහාසයේ අපි ඔස්ට්‍රේලියාව වර්තමානයේ ඔස්ට්‍රේලියාව ලබා ඇති ආර්ථික සමාජ දේශපාලන මේ දියුණුව සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලාංකික අපි, ඒ කියන්නේ ප්‍රමාණාත්මකව අපි කුඩා වෙන්න පුළුවන්. නමුත් අපි ශ්‍රී ලාංකික ප්‍රජාවක් විදිහට අපේ ආදී මුතුන් මිත්තන් විසින් ලේ කඳුළු දහඩිය වගුරලා උන්ගේ ශ්‍රමය කැප කරලා ඔස්ට්‍රේලියාවට දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒකයි අපි ඔබට මුලින්ම කිව්වේ ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකික අපිට ඉතා පැහැදිලි උරුමයක් තියෙනවා. ඉතින් මේ කතාව අපි ඔබට සාරාංශයක් විදිහට මගේ මුල්ම මේ YouTube වැඩසටහනේ Perth SL chat වලින් ගෙනාවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහන ඔබට ගෙනෙන්න මේක ඉතාමත් රසවත්, ඔබ හිතන්නේවත් නැති රසවත් කතන්දර ගොඩක් සමග ආපු අපේ ආදී මුතුන් මිත්තන්ගේ වර්තමාන කණ්ඩායම් සමගත් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම විශේෂයෙන්ම Perth වල ඉඳන් අපි ගෙනෙන මේ වැඩසටහන Perth SL chat තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාව ජයගත්තු සියලුම ක්ෂේත්‍රයන්ට අදාළ ඒ සම්භාවනීය ශ්‍රී ලාංකික පුරවැසියන් සමග කතා කරන්නට, විද්වතුන් සමග අදහස් වමාරු කරගන්නට. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා ඔබ කැමති නම් මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න.
අපි ඔබට ආරාධනා කරනවා ඔබට සම්බන්ධ වන්නට ඉඩකඩ තියෙනවා අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපිට අදහස් දක්වන්න කමෙන්ට් කරන්න. ඉතින් ඔබ මේ කතිකාව සමග ඉදිරියට රැඳෙන්න කැමති නම් අපි ඔබට ආරාධනා කරනවා අපේ YouTube නාලිකාව subscribe කරන්න. subscribe කරලා අපේ මේ කතා බහත් එක්ක එකතු වෙන්න. මොකද ඉදිරි වැඩසටහන් කිහිපය ඔබ මෙතෙක් ඇසපු නැති ඔබ මෙතෙක් කවදාවත් අහන්නට බලාපොරොත්තු නොවුණු අතිශය සුන්දර සහ අතිශය වැදගත් ශ්‍රී ලාංකික අපිට වැදගත් කතා බහක් වනවා ඇති. ඉතින් මතක ඇතුව අපිව subscribe කරන්න අපි සමග රැඳී ඉන්න කියලා ඉල්ලමි. අද වැඩසටහනින් ඔබේ සමග ගන්නවා. ජය ජය.